hello කොහොමද ඉතින් ඔයාලට මගේ Tan Life YouTube channel එකට ඔයගොල්ලෝ ගොඩාක් ආදරේ පිළිගන්නවා. මං හිතනවා ඔයගොල්ලෝ ගොඩාක් හොඳින් ඇති කියලා. ඔන්න ඉතින් වෙනත වගේම මං අදත් ඔයගොල්ලන්ට ගොඩාක් අදගත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් අපි හැමෝම ආසන්නේ ගොඩක් ලස්සනට ඉන්න සුදු වෙලා තමන්ගේ මුණ දීප්තියක් වගේ දිලිසෙන සමක් ඇති කරගන්න අපි හැමෝම කැමතියි. අන්න ඉතින් එන්නේ ඒගොල්ලන්ට මං අදගෙන ආවා මේ ටිප්ස් ටික කරොත් අනිවාර්යයෙන්ම ඔයාගේ මුණ කැපිලා පේන විදිහට දිලිසෙන ලස්සනමක් ඔයාලට ලබා ගන්න පුළුවන් ඉක්මනින්ම. ඉතින් පොඩි කාලයක් ඇතුළත මේ ටික කරොත් හරියට ඔයාට ඔයාගේ මුණත් ලස්සන කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක කරන්නේ කොහොමද මේකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. ඉතින් මුලින්ම අපි ඔලිව් ඔයිල් සහ නැත්නම් අපිට පොල් තෙල් උනත් ගන්න පුළුවන්. බින්දු කිහිපයකින් මුණ හොඳට මසාජ් කරන්න ඕන. ඊට පස්සේ ඔයා පාවිච්චි කරන ෆේස් වොෂ් එකකින් මුණ පිරිසිදු කරගන්න හොදලා. ඉතින් මේකෙන් අපේ මුහුණ ඇතුළතින්ම මේ සම පිරිසිදු කරනවා. ඉතින් ඔනිගාව එක තමයි අපේ මූණ සම වීදුරුවකගේ දිලිසෙන කරගන්න නම් අපේ මේ මැරුණු හැම මුලින් ඉවත් කරන්න ඕන. ඉතින් අපි ඒකට න ස්ක්‍රබ් එකක් හදා ගන්න ඕන. ඒකට අවශ්‍ය වෙන්නේ සීනි මේස හැඳ එකක් සහ මීපැණි මේස හැඳක්. ඉතින් මේ දෙක මිශ්‍ර කරලා හොඳට මුහුණේ විනාඩි 2-3ක් විතර මෘදුව සම්බාහනය කරන්න ඕන. තද කරන්න යන්න එපා. ඊට පස්සේ ඇල් වතුරෙන් ඔයාලට මේක හොදලා දාලා මූණ පිරිසිදු කරගන්න පුළුවන්. ඔන්න ඊගාවට තමයි අපේ වීදුරුවකගේ පෙනුම ලබා දෙන ස්වභාවික පැක් එක හදාගන්නේ. ඉතින් මේකෙන් සම විනිවිද පෙනෙන දීප්තියක් ලබා ගන්න මේ පේස් පැක් එක වලට ගොඩක් උදව් වෙයි. ඉතින් මේක හදාගන්න නම් අපට ඕන වෙනවා කස්තුරිකා සල්පයක් සහ කෝමාරිකා ජෙල් සහ යෝගට් මේස හැන්දක්. ඉතින් මේ තුනම හොඳට මිශ්‍ර කරලා මුහුණේ තවරලා විනාඩි 15ක් 20ක් වගේ තියන්න ඕන. ඊට පස්සේ ඔයා මේක පිරිසිදු වතුරෙන් හොදලා දාන්න. එතකොට මේ කෝමාරිකා මකින්දම අපිට අපේ සමට සිසිලසක් වගේම වීදුරුවක් වගේ දිලිසෙන සමක් ලබා දෙන්න අපිට මේ කෝමාරිකා ගොඩක් උදව් වෙනවා. ඉතින් මේ ටික කරලා ඔයා රෝස වතුරෙන් පුළුන් කැමැල්ලකට රෝස වතුර සල්පයක් අරගෙන මුහුණ පුරා තවරලා නැත්තම් ස්ප්‍රේ එකක් විදියට හරි වල මේක පාවිච්චි කරන්න පුළුවන් මුහුණ පිරිසිදු කරගන්න. ඉතින් ඊගාව එක විදිහට තමයි ඔයා රැට නින්දට යන කලින් විටමින් E වලින් බිඳු 2-3ක් අරගෙන මූණ හොඳින් සම්බාහනය කරන්න ඕන. තද කරන්නේ නැතුව. ඉතින් මේක කරාම ඔයාගේ මූණට ඇත්තටම ගොඩක් මේ මාර ග්ලෝ එකක් ඔයාට උදේට දකින්න පුළුවන් වෙයි. මූණ දිලිසෙන ගතියක් එන්න මේ ටික ඇත්තටම ඔයාට පළවෙනි දවසේම කරාම මේක ගොඩක් හොඳ රිසල්ට් එකක් දකින්න පුළුවන් වෙයි. ඉතින් මේක මුලදී නම් සතියට දවස් 5ක් වගේ කරන්න. ඊට පස්සේ ඔයා සතියට දෙපාරක් තුන්පාරක් වගේ කරාම ඇති. ඉතින් ඇත්තට මේක ඔයා දිගටම පාවිච්චි කරනවා ඔයාගේ මොනකට මාර විදිහට ලස්සන ග්ලෝ එකක් අනිවාර්යෙන් එනවා. ඉතින් මේ කොච්චර දේවල් කරත් අපේ ඇඟට අනිවාර්යයෙන්ම වතුර යන්න ඕන, වතුර තියෙන්න ඕන. ඉතින් අපේ හැම ඇතුළතින් සැදලනේ වෙලා තමයි අපේ මූණට ඇත්තටම දිලිසෙන පෙනුමක් ලබාගෙන මේ කොච්චර දේවල් කරත් වැඩක් නැහැ අපි වතුර බොන්නේ නැත්තම්. ඉතින් අනිවාර්යයෙන්ම අපි දවසට ලීටර් 3ක් වගේ වතුර අනිවාර්යෙන් බොන්න ඕන. එතකොට තමයි අපි ඕනම දෙයක් කරනකොට ඒකේ හොඳ රිසල්ට් එකක් ගන්න නම් අපි අනිවාර්යයෙන්ම දවසට වතුර ලීටර් 3ක්වත් බොන්න ඕන. ඉතින් ඔයා මේ ටිප්ස් ටික අනිවාර්යෙන් කරලා බලලා කොහොමද රිසල්ට් එක කියන්නත් මට අමතක කරන්න එපා. ඉතින් අනිවාර්යෙන්ම ඔයා මේක කරොත් පුංචි කාලයක් ඇතුළත ඔයාට ලොකු වෙනසක් දැක ගන්න හම්බෙයි. ඉතින් මේක කරලා බලලා රිසල්ට් කියන්න පහලෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තව දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලට සුබ දවසක්.